අයිබෝවන් සියලු දෙනාම සතුටින් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. මේ අද දැනුවත් කිරීම සිදු කරන්න යන්නේ ෆෝලික් අම්ලය සම්බන්ධව. මොකද මේ ෆෝලික් ඇසිඩ් එක කියන්නේ? මොකද මේ ෆෝලික් අම්ලය කියන්නේ කියලා පැහැදිලි කිරීමක් කරන්නම් ඉස්සෙල්ලා. විටමින් වර්ග කාණ්ඩ දෙකක් තියෙනවා. එකක් වතුරේ දිය වෙන සහ අනිත් එක මේදේහි දිය වෙන. ඉතින් ඔයාලට අවශ්‍ය වැදගත් කරුණු ටිකක් මේකට සම්බන්ධ කරන්න මම කැමතියි. අමතර දැනුම සඳහා ඒකත් පොඩ්ඩක් සඳහන් කරලම අපි ගර්භණී කාන්තාවට අවශ්‍ය කොටසට යමු. අපි ඉස්සෙල්ලාම බලමු ෆැට් සොලියබල් විටමින්ස්. ඒ කියන්නේ මේ මේදෙහි දිය වෙන විටමින් වර්ග ගැන පොඩි විස්තරයක් දැනගමු. ඔයාලගේ ශරීරයේ ඇති මේද සෛලවල ගබඩා කරලා තියෙන්නේ මේ ෆැට් සොලියබල් විටමින්ස්. හතරක් තියෙනවා. විටමින් A, විටමින් D, විටමින් E සහ විටමින් K. මේවට මේ සෛල බිත්ති වලින්, ඒ කියන්නේ මේ ලිපිඩ් සෛල බිත්ති වලින් ඇතුළට ගමන් කරන්න පුළුවන්. මේවා අක්මාවේ සහ මේද සෛලවල තමයි ගබඩා කරලා තියෙන්නේ. ඊට පස්සේ බලමු water soluble vitamins ගැන. يعني වතුරෙහි දිය වෙන විටමින් වර්ග ගැන. මේවා මම අර කලින් කිව්ව විටමින් වර්ග හතර වගේ නෙමේ. රුධිර සෛල ප්‍රසාරු කරගෙන යන්නේ නැහැ. ඒ වගේම ශරීරයේ ගබඩා කරන්නේ නැහැ. වැඩිපුරම අපි එහෙම ගත්තොත් ශරීරයට වකුගඩු වලින් පෙරිලා මුත්‍රා වලින් ශරීරයෙන් ඒවා පැහැර කරනවා. ඉතින් විටමින් B කාණ්ඩයට අයත් වර්ග 12ක් වගේම විටමින් C අයත්. ඒ අතර අපි බලමු විටමින් B කාණ්ඩයේ විටමින් B1, විටමින් B2, විටමින් B3, විටමින් B5, විටමින් B6, විටමින් B7, විටමින් B9, විටමින් B12. මේවා තමයි මේ විටමින් B වර්ග 12. ඉතින් අද මේ අපි කතා කරන්න යන්නේ ෆෝලික් අම්ලය ගැන. මේක අයත් වෙන විටමින් B කාණ්ඩයේ විටමින් B9 කියන එක. ඉතින් මේ ෆෝලික් ඇසිඩ් කියන්නේ සින්තටික් ෆෝම් එක. ඒ කියන්නේ අපි කෘත්‍රිමව නිෂ්පාදනය කරපු එකට. සාමාන්‍යයෙන් ස්වභාවිකව හැදුන එක තමයි ෆෝලේට්. නැත්තම් විටමින් B9. ඉතින් මේ ෆෝලික් ඇසිඩ් එක තමයි අපි බහුලවම භාවිතා කරන්නේ. මොකද ඒක ශරීරයට අවශෝෂණය කරගන්නවා ඉතාමත් ඉක්මනින්ම. අපේ සාමාන්‍යයෙන් දෛනික අවශ්‍යතාවය තමයි මයික්‍රෝග්‍රෑම් 400. ඉතින් ගර්භණී භාවයට පත් වෙනකොට අපේ මේ දෛනික අවශ්‍යතාවය පොඩ්ඩක් වැඩි වෙනවා. තව එක කරුණක් එකතු කරන්නම්. MTHFR කියලා ජානමය විකෘති තත්වයකුත් තියෙනවා. මෙතනදි වෙන්නේ විටමින් B9 උරා ගන්න එක අවහිර කරලා තියෙන්නේ. ඒ කියන්නේ විටමින් B9 කියන එක අධික වශයෙන් ගත්තොත් ඒක ශරීරයට අහිතකර විදියට බලපාන්න පුළුවන්. මොකද මේක ශරීරයේ අවශෝෂණය කරගන්න නැතුව තියෙන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට විටමින් B9 න්‍යූනතාවයක් තමයි ඇඟේ ඇති වෙන්නේ. මේ ගැන දැනුවත් වීම වැදගත් කියලා හිතුණා. ඉතින් මේ කරුණු ටිකත් ඔළුවේ තියාගෙනම අපි දැන් බලමු ෆෝලික් ඇසිඩ් එක ගන්න එකෙන් මේ ගර්භණී මවකට ඇති කරන්න පුළුවන් වාසි මොනවද කියලා. ෆෝලික් ඇසිඩ් එකෙන් රතුරුදුරාණු සෛල නිපදවීමට වගේම සෛල වර්ධනයට, ඒ වගේම කොඳුයට පේලිය නිවැරදිව සකස් කරලා මේ අපේ පුංචි බබාගේ විකෘතිතා අවම කර ගැනීමට මේ ෆෝලික් අම්ලය උපකාරී වෙනවා. මේ වගේ විවිධ හේතු රැසකට මේ ශරීරයට උදව් කරනවා මේ ෆෝලික් අම්ලය ගන්න එක මත. ගර්භණී කාන්තාවකට මිලිග්‍රෑම් 1ක ප්‍රමාණයක පෙත්තක් තමයි දිනපතා ගන්න කියලා තියෙන්නේ. මේ සෛල විකසන අවස්ථාවේදී සිටින කලලයට උපකාරී කරන්න පුළුවන් නිරෝගීමත් පුංචි පැටියෙක් වර්ධනය කරගන්න පුළුවන් මේ ප්‍රමාණයට ශරීරයට ගැනීම. මේක දවසේ ඕනම වෙලාවක, ඒ කියන්නේ ඔයාලට පහසු වෙලාවක ගන්න පුළුවන්. ඒකට නිශ්චිත වෙලාවක් නැහැ. ඔයා දරුවන් බලාපොරොත්තුෙන් ඉන්න කාන්තාවක් නම් මාස 3කට කලින් මේ පෙත්ත ලබා ගන්න අමතක කරන්න එපා. ඒ වගේම සමහර අවස්ථාවලදී මිලිග්‍රෑම් 1ක පෙත්ත වෙනුවට මිලිග්‍රෑම් 5 පෙත්තක් අවශ්‍ය වෙන වෙලාවකුත් තියෙනවා. ඒ නිසා ඔයාලගේ බලාපොරොත්තුවක් තියෙනකොට බබෙක් හදන්න මේ සම්බන්ධව ඔයාලගේ පවුලේ වෛද්‍යවරයාත් එක්ක කතා කරලා ඔයාට සුදුසු ෆෝලික් අම්ලයේ ප්‍රමාණය මොකක්ද කියලා හරියටම දැනගෙන ඊට අනුව ලබා ගන්න එක හොඳයි. මොකද ඔයාගේ ශරීරයේ ස්කන්ධය අනුව, ඔයාට තියෙන අසනීප තත්ත්ව අනුව, උදාහරණයක් විදිහට ගත්තොත් වලිප්පුව, දියවැඩියාව වගේ රෝග වලින් පීඩා විඳිනවා නම් අනිවාර්යයෙන් ෆෝලික් ඇසිඩ් පෙත්තේ ප්‍රමාණය මිලිග්‍රෑම්
කෑම් 5ක් වෙන්න ඕනි කියලා තමයි වෛද්‍ය නිර්දේශය. ඒක නිසා වෛද්‍යවරයාගේ නිවැරදිව දැනුවත් කරන්න. මේ පෙත්ත ඔයාගේ මුළු ගර්භණී කාලය පුරාවටම ලබා ගන්න මතක තියාගන්න ඕනේ. මීට අමතරව ඔයාට ඔයාගේ දිනදා කෑම වේලෙන් විටමින් B9 ලබා ගන්නවා නම් කොළ පැහැති එළවලු වර්ග, කොළ වර්ග, රනිල කුලේ ආහාර, ඒ වගේම පැංගිරි කුලේ ආහාර වර්ග එකතු කරගන්න මතක තියාගන්න. ෆෝලික් ඇසිඩ් පෙත්තෙන් කරන කාර්යය බැලුවම කාන්තාවකට වගේම පිරිමියටත් මේක ලබා ගන්නවා නම්, කියන්නේ ඔයාගේ හස්බන්ඩ්ටත් මේක ලබා ගන්නවා නම් හොඳයි. ඉතින් මං කලින් කිව්වා වගේ වෛද්‍යවරයා හම්බෙනකොට මේ ගැනත් සාකච්ඡා කරලා හස්බන්ඩ්ටත් ලබා ගන්න ඕන ප්‍රමාණය ගැන වෛද්‍යවරයාගෙන් අහලා මේ ගැන දැනුවත් වෙන්න. ඉතින් මං හිතනවා ෆෝලික් අම්ලය ගැන තියෙන ඔක්කොම ගැටලු ටික निराකරණය වුණා කියලා. ඉතින් බේබි කියා අපේ පවුලට ඔයත් සම්බන්ධ වෙලා නැත්නම් අපිත් එක්ක එකතු වෙන්න සබ්ස්ක්‍රයිබ් කරලා නැවතත් මේ වගේ අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. සුබ සතියක්.